අන්න ඒකයි ඇත්ත. ඉරගෙදර තියෙන දුක, කටුක, අමීරි බව නොදන්නා නිසා තමයි අද සමාජයේ වැරදි කළා අපරාධ කළා මෙතනට ඇවිල්ලා දුක් ඉන්නේ. මෙන්න මෙතනට ආවට පස්සේ තමයි එයා කරපු වැරද්දේ බරපතලකම තේරෙන්නේ. මෙන්න මෙතනට ආවට පස්සේ මෙතනට එනකන් කිසි කෙනෙක්ට ඒ වැරද්දේ බරපතලකම තේරෙන්නේ නැහැ. එහෙමනම් අන්නේ එවැනි වැඩසටහනක් කරනවා විශේෂයෙන් මේ පාවසලෙසින 13 ශ්‍රේණිය දක්වා දරුවන්ට කරන්නේ මෙතන හාමත්ලෝ. මේවා සමාජයේ දන්නේ. එහෙමනම් මම තාමත් එකෙක් පැහැදිලි කරනවා. ඇයි මෙතන එල්ලු ගාඩියේ බොසර කරුවල ලේසිත් මෙතන අමාරු කියන එක තාමත් කෙටි පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් යම් කිසි අපරාධයක් කළා, වරදක් කළා, ගරු අධිකරණයක් මගින් යම් කිසි පුද්ගලෙක් බන්ධනාගාරගත කරාම අපි ඒ අවරදවා තමයි මෙන්න මේ වගේ සිරුමැදිරි. මේ මහල් තුනකින් සමන්විත වූ සිරුමැදිරි සංකීර්ණයක්. විශාල ප්‍රමාණයක් සිරුමැදිරි තියෙනවා. ෂෙල්ස්. එවනම් මේ සිරමෙදිරි නිර්මාණය කරේ වැලිකඩ 1841, කෝගම්බර 1876. එහෙමනම් මෙරට සිටි පාලකයන් විසින් මේ සිරකවල් නිර්මාණය කරද්දී මේ එක් සිර කුටියකට දාන්න සැලසුම් කරේ එක් සිර කරුවෙක් පමණයි. දෙන්නේ නෙමෙයි. එක්කෙනෙකුට ඒක පාසුකම් ඇති සිරමෙදිරි තමයි එදා ලංකාවේ නිර්මාණය කරේ. එදත් ඒවයි අදත් ඒවයි ඉදිරියටත් ඒවා විශාල වෙන්නේ නෑ. එහෙනම් ඒ සිරමෙදිරිය පළවෙනි අඩි 6යි දිගින් අඩි 9යි උසින් අඩි 10යි කියන වංශරය තුල කාමරය තුල කණඩි 540 තුල ඉන්න පුළුවන් එක් සිර කරුවෙකුට පමණයි. නමුත් අද වැරදි කරන්න එපා, අපරාධ කරන්න එපා, ඒවට යොමු වෙන්න එපා, ඒවට යන්න එපා. අද මේ සිර කුටියක් තුල කී දෙනෙක් විතර රඳවා තබනවා ඇද්ද? අහලා තිබුණාද? දැනගෙන හිටියද? සමාජයේ ඕව දන්නවා නම් වැරදි කරන්නේ නැහැ. ඒකයි ඇත්ත. අන්න ඒ නිසා තමයි අපි මේක වැඩසටහන ආරම්භ කළා. අපේ බන්දරාගාර කුමසාරි ජෙන්ඩාල්තුමාගේ අන්තිම මත මේ වැඩසටහන විශේෂයෙන් සමාජයටත් මේ දරුවන්ටත් පැහැදිලි කරන්නේ එන්නේ මට්ටමේ දෙන. මේ ලුණ්ඩා වැදගත් නෑ. මේවා දන්නේ නෑ. අද කී දෙනෙක් විතර රඳවා තබනයිද? දැනගෙන හිටියේ නෑ නේද? වත්තර බැලුවේ නෑ නේද? ඔව්. මේ දිනේ ලංකාවේ දුස. මේ 2016 ඔක්තෝබර් 11 වෙනිදා ලංකාදීප ගුවන්විදුලි. මේ අපේ බන්දරාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ශාරුකුත් නැතුමා මේ පත්තරේ දක්වපු ගියා. මේ මරණ දඬුවම ලැබුවන් වැඩි විශ්ලේෂකවල තද බදයක්. ඒ අයකු රඳවන කුටියක කීයද? ඇහුන්නේ නෑනේ. 6ක් දෙයියනේ ඉන්න පුළුවන්ද? අපේ ගෙදර කාමරයක 6 දෙනෙක් ඉන්න කිව්වොත් එහෙම අනේ අම්මේ මට බෑ අම්මේ මෙයන් දෙක එහෙම නේද? එහෙම කියනවා. නමුත් දෙයියනේ මේ අඩි 6 9 කාමරේ 6 දෙනෙක් කොහොමද වසා දියන්නේ? හිතන්න. මේවා සමාජය දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි අද වැරදි කළා අපරාධ කළා මෙතනට ඇවිල්ලා දුක් විඳින්නේ. අනෙක් බරපතලම ප්‍රශ්නය තමයි මෙන්න මේව වහලා තියෙන සිරකරුවන් අපි මේ සිරමෙදිරි සංකීර්ණයෙන් මේකෙන් එළියට ගන්නේ දවසටම පැය 5යි. එති නේද? අපි පැය කීයක් දැන් අද මේ වෙන විට එළියේ ගත කරාද? එළියේ නිවසක් එළියේ. නමුත් මේගොල්ලන්ග ගන්නේ දවසටම පැය 5යි. එති නේද? මදිද? මදි නම් කියන්න අපේ කොමසාරිස් තුමාට කියලා අපි සමගට මේ කාලය දික් කරලා දෙන්න. බෑන් නැත්තම් නේ. පව් නේද? දෙමුද පැය 10 8ක් 10ක් විතර. එහෙම කරන්නද? පැය 5ක් දුන්නොත් හොඳයි. එක පැයයි ගන්නෙ. හිතන්න එපා. මේ සමාජය දන්නේ නැහැ මේ සම්පූර්ණ වාර්තාවෙම තියෙන එක. මේ තියෙන්නේ අන්න ඒවා. එක පැය එළියට ගන්න. ඒ පැය ගන්නෙත් ඉතාමත් අධි ආරක්ෂිත කලාපයකට. එතනින් එහාට යන්න බෑ. ඒ පැය අවසන් වුවහම නැවතත් මේගොල්ලන් ඇතුළට දෙම වැහුවා. ඇයි මේ අපි පැයක් මේ පුද්ගලයන් එළියට ගන්නෙ? පැය 24ක් පහල කියන්න බෑ කෙනෙක්ට. මේ පෙන්වලා තියෙන බන්ධනාගාර සංකීර්ණයේ පැතිබෙනවා. මේ පෙන්වලා තියෙන එක කාමරයක තියෙන එක ජනේලයයි වා කවුළුවයි. එහෙමනම් මේ පෙන්වලා තියෙන එක සිර මැදිරියක් දෙපැත්තේ තියෙන බිත්ති දෙක ඉදිරිපස්සේ යකඩ දොරටු තියෙන පිටිපස්සේ බිත්තිය ඉහළ කරගෙන තියෙන අnder වා කවුළුව. එහෙමනම් මේ වා කවුළුවෙන් විතරයි ඇතුළට හිරු එළියක් ලැබෙන්නේ. මේ කවුළුවෙන් විතරයි ඇතුළට වාතාශ්‍රයක් ලැබෙන්නේ. එහෙමනම් අපේ ශරීරයක් වැඩෙන්නේ හිරු එළියක් වැඩෙන්න ඕනේද? විද්‍යාව. ඔව්. අපේ ශරීරයක් වැඩෙන්න ව්‍යායාමයක් කරන්න ඕනේද? ඔව්.
එහෙනම් අපේ ශරීරයක් වැඩෙන්න නම් ආවම වශයෙන් ඇවිදින්නවත් ඕනේ. ඔන්න ඔය හේතු ගණනාවක් නිසා මේගොල්ලන්ගේ ව්‍යායාම සඳහා දවසට එක පැයක් අධි ආරක්ෂිතව මේගොල්ලන් එළියට ගන්නවා. ඒ ගත්තා නැවත පැය අවසන් වුවාම නැවතත් ඇතුළට දැම්ම වැව්වා. මේගොල්ලන්ට කෑම බවා දෙන්න වෙනස් වෙන කරුවන් මාර්ගෙන් කෑම ඇතුළට ගෙන ගිහලා කෑමවත් මේගොල්ලන් එළියට ගන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඥාතීන් බලන දෙන්නේ අම්මා තාත්තා බලන දෙන්නේ මාසෙකට දවසයි පැය භාගයයි. එහෙමනම් මේ ඉන්න බෑ. ඉතාමත් කටුකයි, ඉතාමත් අමිහිරි. අන්නේ නිසා තමයි අද මේ සිරකරුවන් ඉල්ලා හිටින්නේ අපිව එල්ලන්න නැත්නම් අපිව නිදහස් කරන්න. ඉල්ලි දෙකයි ඉල්ලන්න. එක්ක එල්ලන්න නැත්නම් නිදහස් කරන්න. මේ ඉන්න බෑ. ඉතාමත් කටුකයි. කියනවා එල්ලන්න කියලා. දැන් මාස කිහිපයකට උඩදී කාන්තාංශයේම මොකද එකක් දැක්කවනේ. හා? දැක්කද? ඕනේ ඉන්න. ඇයි ඒ ඉන්න පුළුවන් ඉන්නද? නෑ ඉන්න බැරි හින්දා. අප්පා ඉල්ලන්නේ එළියට යන්න. ඇයි මේ ඉන්න බැරි නිසා? එළ මේගොල්ලන් කියනවා අද අපිව ඉල්ලන්න නැත්නම් නිදාස් කරන්න අපිට ඉල්ලන්න බෑ. ඇයි? මේ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොවන නිසා. අපිට මේගොල්ලන්ව නිදහස් කරන්න බෑ. ඇයි? ගරු අධිකරණයක් මගින් බන්ධනාගාරගත කරලා තියෙන එල්ලා මරණ. එහෙමනම් මේ දෙකෙන් එකක්වත් දෙන්න බැහැ නිසා අද වන විට ජීවිතාන්තයේ තිබෙන දුරා ඉතාමත් කටු කමීරි අධ්‍යක්ෂින් ලැබෙමින් ජීවිතේ මෙරි උපදින ජන කොටසක් කියලා අද මේ සිරකවල කල්ගත කරනවා. මේවා ඉතාමත් කටුකයි. මේවා ඉතාමත් අමීරි. මේවා සමාජය දන්නේ නැහැ. සමාජය දන්නේ නැති නිසා තමයි අද වැරදි කළා අපරාධ කළා මෙතනට ඇවිල්ලා දුක් විඳින්න එතන ගියා ජීවිතයක් නැහැ. යම් කිසි කෙනෙක් යම් කිසි අපරාධයක් කළා වරදක් කළා දඬු අධිකරණයක් මගින් දඬුවම් ලැබූ පුද්ගලෙක් ලෙස යම් කිසි අවස්ථාවක බන්ධනාගාරගත කරාම ප්‍රථමයෙන්ම එයාගේ නම නැති වෙනවා. නමර දෙන්නේ ඉංග්‍රීසි අක්ෂරයක් සමග අංක කීපයක්. අන්න ඊට පස්සේ තමුන්ගේ නම නැති වෙන මොකද වෙන්නේ පුතේ? කැමතිද තමුන්ගේ නම නැති වෙනවද? අම්මා දාපු ලස්සන නම් නේද? නෑ කවුරුත් කැමති නෑ තමුන්ගේ නමක් ඉවත් වෙනවද? නමුත් එයාගේ නම ඉවත් වෙනවා අංකයක් ලැබෙනවා. අන්න ඊට පස්සේ කතා කරන්නේ 21 අන්න එහෙම තමයි. එහෙම කතා කරනකොට අපි කැමතිද? නෑනේ. අනේ එහෙමයි දැන් ඇතුලේදී එයාගේ නම නැති වුණා අංකයක් තිබුණා. එයාගේ ඇඳුම නැති වෙනවා. මේ ඕල් අපිට එළිය අම්මලා තාත්තලා ලස්සන මැව් ඇඳලා දුන්නා නේද? අඳින්න ලස්සන ඇඳුම් දුන්නා. නමුත් ඒව හම්බෙන්නේ නැහැ ඇතුලේ ඇඳින්නේ. එහෙනම් හම්බෙනවා ජම්පර් සූට් එකක්. දැකලා තිබුණාද? මේ තියන්නේ පිරිමි කෙනෙක් ගෙනන් උඩ කමිසයක්. ලස්සනට වොත්තම් දාලා මහලා දෙනවා. හරි සිනිදුයි මේ ඇඳුම් ඇඳගත්තා පස්සේ. මේ උඩ කමිසය නැත්තම් කියනවා උඩ කෑල්ල කියලා. මේ තියනවා පිරිමි කෙනෙක් ගෙනන් යට කලිසමක් නැත්තම් කියනවා යට කෑල්ල කියලා. කොහොමද ගෝල්පිය? අපි වගේ මේ කකුල තියන්න පුළුවන් විදිහට මහලා දෙනවා නේ. දුවන්න බැරි කෙනෙක් තමයි මේවා මහන්නේ. එහෙනම් මේ ඇඳුම දෙනවා. මේ ඇඳුම හරි සිද්ධි යනකොට අල්ල බලන්න නේ. මේක ඇඳගත්තට පස්සේ කට්ටිය කියන අනේ සර් AC එකක් ගන්නවා වගේ ඇඳේ හරි ෂෝක්ටි කිස්සසන. ඇයි? බලන්නකො මේ සිම්පල්තාවය කොහොමද කියලා. එහෙනම් මේ ජම්පර් ඇඳුම හම්බෙනවා. මේ බන්ධනාගාරයේදී. තවත් එක් දෙයක් මෙයාගේ අතට හම්බෙනවා ඇතුළට එද්දිම. මොකද්ද? අපිට පුතේ කන්න පොන්න හම්බෙන්නේ මොන පිකාරෙන්ද පුතේ? අම්මා ලස්සන පිකාරක් දීලා දිනවා වගේ පුතාට. දීලා දිනව නේ වගේ පුතේ. දීලා දිනවා. අම්මා ආදරේ. අම්මලා අපිට ආදරේ පුතාලට විශේෂයෙන් පුතාල වලට. අම්මලා අපිට ආදරේ ඒ නිසා තමයි අපිට අම්මලා ඒ වගේ ලස්සන පිගන් වල ලස්සන කෝප්ප වල ඒවල් දේවල් දෙන්නේ. අම්මා දෙනවා ලස්සන පිගානකට බත් එක පොත්ත ගහලා දෙනවා නේද මගේ පුතේ? දෙනව නේද අම්මා? ඔව් අම්මා දෙනවා ආදරේ. අම්මලා අපිට ආදරේ අමතක කරන්න එපා. අම්මා තාත්තා දහල දුක් විඳින්නේ ඕගොල්ලන්ව යහමඟට ගන්න. ඒව අමතක කරන්න එපා. ඒ අම්මලා තාත්තලා සත්‍යයක් පාසා වේදන් කරන්නේ ඕගොල්ලන්ව යහමඟට ගන්න. ඒව අමතක කරන්න එපා පුතේ. එහෙනම් අම්මලා තාත්තලා දෙනවා ලස්සන පිකාන්ත ඕගොල්ලන්ට බත් එක පොත්ත ගහලා දෙනවා. අනේ මගේ පුතේ වත් ටික කාපන්
කාලේ වෙලා හොඳට පාඩම් කරපන්. ඒකනේ පුතේ කියන්නේ. අම්මා කියනවා නේද? ශිෂ්‍යත්වද? හරි. ඒකයි පුතේ අම්මාලාගේ ඒ සිහින බිඳ දාන්න එපා. අන්න ඒ අපිට දෙන්නේ මේ වගේ පිකම් වල අපේ අම්මලා ආදරේ නිසා. අපිත් දෙනවා ලස්සන පිකානුගේ කෝප්පෙකුයි. දැනලා තිබුණාද? ඒ දෙන්නේ. කවුරුවවත් මෙච්චරයි මේ පිකානයි කෝප්පේ මේ ඇඳුම් ටිකයි එයාගේ අතට දීලා තවත් එක් දෙයක් එයාගේ අතට හම් වෙනවා මුද්‍රා පෝච්චියක් ඒක අතට දීලා ඒ අයව මේ බන්දනාගාරේ ඇතුළට ගන්නවා. එතනින් එහා ජීවිතයක් නැහැ. අමතක කරන්න එපා. මේ බන්දනාගාරේ මෙතන ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ එතනින් එහා ජීවිතයක් නැහැ. කවුරුත් නැහැ. මනසිතා කඩාගෙන වෙනවා. මේ ඇතුළේ සරකරු අපිට කියනවා ඒ බව. අනේ සර් මට මෙච්චර යාළුවෝ හිටියා. අච්චර යාළුවෝ ඉන්න අරහෙ ඉන්න මෙහෙ ඉන්න. මට නෑදෑයෝ මෙච්චර ඉන්න. අනේ සර් මාව බලන්න ඉන්නේ මගේ අම්මා විතරයි. ඔච්චරයි කියන්නේ. මාව බලන්න ඉන්නේ මගේ අම්මා විතරයි. ඒකයි පුතේ දුවේ අපි කියන්නේ ඔයගොල්ලන්ට අම්මා තාත්තා කියන දේ අහන්න. හොඳින් හැදෙන්න. ඒ වගේ මේ ලෝකේ ජය ගන්න ඉගෙනගෙන. එච්චර අපිට ඕනේ. එහෙමනම් මේ අයව මෙතනින් එහාට ජීවිතේ සම්පූර්ණ හදාගන්න. ඒක අපි කියන්නේ බන්ධනාගාර කියන්නේ සුන්දර ලෝකයක් නෙවෙයි. ඇයි? අද අපි බන්ධනාගාර කරන කොහොමද දන්නේ? AC කාමර තියෙනවා, net දාලා තියෙනවා, ඇඳන් දාලා තියෙනවා, මෙට්‍රස් දාලා. එහෙම නේද මාධ්‍යෙන් දීලා තියෙන්නේ? අහලා තිබුණාද එහෙම ඒවා? අවශ්‍යල කරෝ. අහලා තිබුණා නේද ඒවා? නමුත් කවදා හෝ පෙන්වද ඒ අතුලාන්තේ පෙන්වද කිසිම වාදයක් පෙන්නලා තියෙනවද බන්ධනාගාරයක් අතුලාන්තේ? නෑ. ඒ කියපු දේවල් තමයි අපේ මනසට දාගෙන අපි මේ සමාජගත කරලා තියෙන්නේ. ඒව තමයි මේ සමාජයේ තියෙන්නේ. බන්ධනාගාරය හොඳයි. අන්න ඇතුළට ආවට පස්සේ තමයි හොඳ නරක තේරෙන්නේ. මෙතන එනකම් තේරෙන්නේ නෑ කිසි කෙනෙකුට. ඒක අපි මේව සමාජගත කරන්නේ අන්නේ මට්ටමේ වෙන්නේ. මෙන්න මේ එල්ලුම්කාරණිය වූ සිරකරුවන් සැකකරුවන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරේදී සිරකරුවන්ගෙන් විතරයි අපි වැඩ නොගන්නේ. අන් සෑම සිරකරුවෙක්ගෙන් අපි වැඩ ගන්නවා. හිතන්න එපා මේ බන්ධනාගාරයට ආවට පස්සේ නිකන් ඉන්න පුළුවන් ඒ කියලා. සෑම සිරකරුවෙක්ගෙන් වැඩ ගන්නවා. අන්නේ දර්ශන සියලුම දර්ශන පෙන්නනවා අපි අර පැය තුනේ වැඩසටහනේදී. ඒගොල්ලන් කොහොමද අපි වැඩ ගන්නේ කියන එක සම්පූර්ණ වැඩසටහනේ පෙන්නනවා ඒ ළමයින්ට. පාසල් වලදී. එහෙනම් එකම වැඩසටහනක් අපිට මෙතන කරන්න අමාරුයි. එහෙමනම් මේ අයව විදර්ශන 5ට අවදි කරනවා. 5ට අවදි කරලා 6 වෙනකොට මේ සියලුම දොරටු විවෘත වෙනවා. විවෘත වෙලා මේගොල්ලන්ගේ එළියට ගන්නවා. ඊට පස්සේ දානවා වැඩාංශ කරනකොට. මේ සෑම වැඩාංශයක්ම මේ බන්ධනාගාරයේ විස්තර ස්ථාපිත කරලා තියෙනවා. මේ බන්ධනාගාර ආයතන 27න් ආයතන 15ක කර්මාන්ත කඩිතු වෙනවා. කර්මාන්ත, විශ්කර්මාන්ත, සත්පාලන සෑම අංශයක්ම තියෙනවා. එවනම් මේ අංශ තුන තියෙනවා. වැලිකඩ ගත්තොත් කම්බල්, වීවින්, මැවුම්, ගෙතුම්, සබන් නිෂ්පාදන, පොල්තෙල් නිෂ්පාදන, මේ කොවිදල් නිෂ්පාදන, පාමිත් නිෂ්පාදන, ලියුම් අංශ, වඩු වැඩාංශ, මේෂන් අංශ මේ සෑම එකක්ම තියෙනවා. මුද්‍රණ කටයුතු ඒට අමතරව තියෙනවා. ලොන්ඩ්‍රි අංශයක. ඒ කියන්නේ රෙදි සෝදන්න. කවුද රෙදි හොදන්නේ? අපිද? නෑ සිරකරුවා. දෙයනේ කොච්චර කිව්වොත් ඒක කිව්වොත් ඒ වැලිකඩ ලොන්ඩ්‍රි එක කිව්වොත් ආසියාවේ තියෙන ලොකු ලොන්ඩ්රිය තියෙන කව කොහෙද? වැලිකඩ හිරගෙදර ආසියාවේ ලංකාවේ. ඒ විස්තර පත්‍ර වල ගියා ඒව බලන්න. එහෙනම් එපමණ වැඩ කන්දරාවක් අපි මේ බන්ධනාගාර තුල තියෙනවා. ප්‍රධාන බන්ධනාගාර තුන ඇතුළත් හා ලංකාවේ තියෙනවා තරුණ වර්ගකරුවන්ගේ විශ්වවිද්‍යාල මධ්‍යස්ථාන දෙකක් ලංකාවේ. එකක් තියෙනවා මීගමුව පල්ලන්සේන කියන ප්‍රදේශයේ, අනික තියෙනවා බදුල්ල කල්දෙන කියන ප්‍රදේශයේ. මේකේ ඉන්නේ තරුණ වර්ගකරුවන් අවුරුදු 16ක් 22ක් අතර පසු වෙන ළමයි. ළමයි අපි ළඟ නැහැ කියන්න එපා දැන්. ඒ ළමයි කියන කතන්දර අහුවොත් ඕගොල්ලන්ට මොනවා හිතෙන්නේ? එච්චර දුක්කරයි. අම්මේ තාත්තේ අද මේ අපි මේව කරන්නේ මත්ද්‍රව්‍ය සමග. මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඒවට ගියොත් ඒවා පසුපස සහභාගියොත් එතනින් යා ජීවිතයක් නැහැ. මම මේ අම්මලා තාත්තලාට කියන්නේ අපි ළඟ ඉන්න ළමයි මට අහන්න ඒවට යොමු වුණොත් දරුවෙක් එතනින් යා ජීවිතයක් නැති බව ඒ දරුවන්ට පැහැදිලි කරන්න. මේවා අම්මේ තාත්තේ මේවා පැහැදිලි කරන ඉච්චර අපිට කාල සීමාවක් නැහැ. එහෙමනම් ඉතාමත් කටුකයි ඉතාමත් අමේරු. මේ සෑම අංශයකම මේ ඊට අමතරව ප්‍රාදේශීය ආයතන 10ක මේ කර්මාන්ත කටයුතු දැන් සිදු වෙනවා.
එහෙමනම් මේ අයව 6ට එළියට අරගන්නවා. එළියට අරගෙන වැඩාංශයන් වෙත යනවා. වැඩාංශයන් වෙත යවනත් එක්කම අපි ඇයට කන්න දෙන්න ඕනේද? දෙන්න ඕනේ නේ. දේශන කාමයන් දෙන්න කියලා ඔක්කොම ඉස්සෙල්ලා වැඩ ගන්න ඉස්සෙල්ලා දෙනවා මොනවාද? පාන් ගෙඩියයි සම්බෝලයි. එතනේ අම්මේ හිනා. පාන් ගෙඩියයි සම්බෝලයි. අවුස 6ක පාන් ගෙඩියයි සම්බෝල හැදි දෙකයි. එපමණයි. අන්න ඒක කාලය යනකොට සිරකල් කියන අනේ සර් අර මොයකට ෆොල්ලෙල්ලා ගියාගේ සර් අදන උඩට බලයි. හයි. මේ කන්ට යතුන්ට ඉල්ල තියෙන්නේ නෑ දඩුමක් විදින්නේ. එහෙනම් ඒ දෙන්නේ එයාට අපේ ජීවිත ආහාර පංගෝ වේල විතරයි. අවසායේ පාන්ගෙඩියේ සම්බෝල හැදි දෙකයි දුන්නා. ඒක කෑවා නැත්නම් ඒකත් අරගෙන එයා යන්න ඕනේ 6:00 වෙනකොට අදාළ එයාගේ වැඩාංශයන් වෙත. අන්න 6:00 සිට අපි 11:00 වෙනකම් වැඩ ගන්නවා. නිකන් තියන්නේ නැහැ. කවුරු හරි පුළුවන් නම් කියන්න වැඩ ගන්නේ අපි නැහැ කියලා. මම ඒව රූපසනාන් සහිතව වෙන්නවා. දැන් එහෙනම් වැඩ ගන්නවා. අන්න 11:00ට නැවතත් එළියට ගන්නවා. එළියට අරගෙන 12ට අපි දිවා ආහාරය දෙනවා. දීලා නැවතත් කාමර වලට දාලා වහනවා. අන්න ඊට පස්සේ එළිය තියාන කන්න පුළුවන් නැත්නම් ඇතුළට ගිහලා කාලා ආපහු පස්සරු එකට නැවතත් මේගොල්ලෝ ගණන් කරමින් එළියට ගන්නවා. එළියට අරගෙන දානවා පුතේ සෙල්ලම් කරන්න. නේ? සෙල්ලම් කරන්නත් ඕනේ අවශ්‍ය. ඉස්කෝලේ ගිහලා නේ? සෙල්ලම් කරාට කමක් නැහැ පුතේ ඉගෙන ගන්න. දානවා සෙල්ලම් කරන්නේ ආපහු දානවා යාව ආයි වැඩාංශයන් වෙත එකට. අන්න එකේ සිට නැවතත් පස්සරු 4:10 වෙනකන් අවසන් 4:10 වෙනකන් අපි වැඩ ගන්නවා. නිකන් තියන්නේ නෑ. ඔය කියන සුරංගනා කතා මේ ඇතුළට ආවට පස්සේ නෑ. ඔය මාත් එක්ක කියපු මෙච්චර කාලයක් කරපු සුරංගනා කතා මෙතන නෑ. එහෙමනම් අවසන් 4:10 වෙනකන් වැඩ ගන්නවා. අන්න එහෙම වැඩ අරගෙන අපි 2017 වර්ෂයේදී පමණක් අපි මේ සිරකරුවන්ගෙන් වැඩ අරගෙන රුපියල් මිලියන 159ක ආදායමක් ගෙවුවා. මිලියන 159ක්. මිලියන 159ක ආදායමක් උපයන්න මේ සිරකරුවන් කොපමණ වැඩ කන්දරාවක් මේ වන්දනාගාර තුල කරන්න ඇතයි කියන එක දැන් මතකයට ගන්න. මිලියන 159 කියන්නේ සුළු පටු ප්‍රමාණයක්ද? නෑ මිලියන 159ක ආදායමක් අපි මේ වෙන විට ඒ මුදල් රජයට බාර දීලා අමාරුයි. එහෙනම් එපමණ වැඩ කන්දරාවක් අපේ මේ බන්ධනාගාර තුල අපි කරනවා. අපේ නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලුම දේවල් අපි ඒ අයව ලව්වම තමයි අපේ නිෂ්පාදනය කරන අපිට අවශ්‍ය කරන ඇඳන් ඒගොල්ලන්ගේ අවශ්‍ය ඒ කියන්නේ මේ උයන් අවශ්‍ය කරන සාස්පාන් ඒ සියලුම සාස්පාන් වර්ග මාරු කරුබාල්ලි දානමන ඒ සියලුම දේවල් මේගොල්ලන් ලව්වාවේ නිෂ්පාදනය කරනවා. ඒගොල්ලෝ සබන් ටික ඒගොල්ලන්මයි නිෂ්පාදනය කරන්නේ. සබන් පිටින් ගේන්නේ නැහැ. ඒ අවශ්‍ය පොල් තෙල් ටික ඒගොල්ලන් නිෂ්පාදනය කර ගන්නවා. ඇයි කුස්සියට පොල් ගේනවා. ඒ ටික මෙතන ඉවරනාට පස්සේ ඒ ටික වේලවනවා. ආපහු දානවා පොල් තෙල් නිෂ්පාදනාංශයට. පොල් තෙල් ටික ගන්නවා. පොල් තෙල් ටික දානවා සබන් අංශයට දෙනවා. සබන් ටික හදනවා. ආපහු ඒගොල්ලන් දානවා. අපිට අවශ්‍ය කරන කොහොවිදල් නිෂ්පාදන සියලුම දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන සියලුම කොහොවිදල් නිෂ්පාදනය කරන්නේ ඒගොල්ලෝමයි. ඊට අමතරව මේ ප්‍රදේශයේ කොහොම ප්‍රදේශේ නම් අවශ්‍ය පාසල් වලට අවශ්‍ය කරන මේ කොහොවිදල් සත්වන්තර අවශ්‍ය කරන කොහොවිදල් සියල්ලම අපි නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම රෙදි හොදන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කවුද? සිරකවුරු. මේව සමාජය දන්නේ. ඒකනේ අපරාධ කරන්නේ නේද? ඔව් මෙතනට ආවට පස්සේ තමයි එයාගේ දුක තේරෙන්නේ. ඒ නිසා තමයි අර කියලා තියෙන්නේ ඉරගෙදර දුක ගන්නවා නම් අපරාධ කරන්නේ නෑ කියලා. එහෙමනම් ඊටමත් දුකක්. අන්න හවස 4:10ට මේගොල්ලන් එළියට අරගෙන හවස 4:00 වෙනකොට තවත් ලස්සන ක්‍රියාවලියකට අපි දැන් මේ යොමු වෙනවා. හවස 4:00 වෙද්දී අපි මේ අයට රැට කන්න දෙනවා. අහලා දුන්නා නේ. හවස 4:00ට අපේ අම්මා කන්න දෙනවද පුතේ? දෙනවද? නෑ ඔය අපේ අම්මා කන්න දෙන්නේ 7ට නේ. දෙන්නේ නෑ නේ පුතේ 4:00ට නේ. අපේ අම්මා දෙන්නේ ඊට පස්සේ කියලා කියන්න එපා අම්මේ 4:00ට කන්න ඕනේ කියලා. හොඳේ? අපේ අම්මා දෙන්නේ
7ට විතර නැත්නම් 8ට විතර අර නාට්‍යයක් බලලා නේද? ඒවා කළා තමයි දෙන්නේ. නෑ ඒවා කියන්න බෑ මෙතන. හරි. දැන් 4:00 ගන්න දෙනවා. මේ අපි ආදරේ ඉන්න මේගොල්ලන්ට ඒ නිසා අපි 4:00 මේගොල්ලන්ට කන්න දෙනවා. ආදරෙට කියලා හිතුවා. නෑ තවත් එක් ක්‍රියාවලියකටයි දැන් මේ සැරසෙන්නේ. 4:00 කෑම දුන්නා. ඒක කෑවා නොකෑවා කෑම එකත් අරගෙන එයා යා යුතුයි 5:00 එයාගේ කාමර වෙත. මම දැන් ඉස්සෙල්ලා කී දෙනෙක් විතර ඉන්නයි කියලාද කිව්වේ? කාමරේ. අයක් විතර ඉන්නවා නේ. අම්මේ. දැන් හරි මහන්සි වෙලා මේ අය එන්නේ. 3 දෙනෙක් විතර කියනවා අනේ මචං අපිට නම් බඩගිනි අපි කාලා තමයි ඇතුළට යන්නේ. ඇතුළට. කාමරේට යනවා කියලා කියන්නේ. ඇතුළට යන්නේ. භාෂාව ඇතුලේ වෙනස්. දැන් තව 3 දෙනෙක් කියනවා නෑ මචං අපි ඇතුළට ගිහිල්ලයි කන්නේ. අන්න 3 දෙනෙක් පත් එක බෙදාගෙන ඇතුළට යනවා. තව 3 දෙනෙක් කාලා එළිය තියාගෙන කාලා ඒගොල්ලත් එක්ක ඇතුළට යනවා. ඔන්න 5:00 වෙනකොට මේ සියලුම දෙනා මේක ඇතුළට යොමු කරලා හමාරයි. මේ 5:00 වෙනකොට මේ සියලුම දොරටු වහගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ සියලුම පද්ධතියම දොරටු වහනවා පස්සරු 6ට. පස්සරු 6ට වැසූ පසු තවත් දුකක් තමයි මේ බන්ධනාගාරය තුළ ඉතුරු වෙලා තියෙන්නේ. මේවා සමාජය දන්නේ නැහැ. මේවා සමාජය දන්නව නම් අද වැරදි කරන්නේ නැහැ. අන්නේ නිසා අපි මේ වැඩසටහනක් කරා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ. මේවා සමාජය දන්නේ නැහැ. අපි කියනකොට නිදා ගන්නවද මගේ පුතේ? හා? 7-8 වෙලා නිදා ගන්නවද? පුතා නිදා කීයටද නිදා ගන්නේ? 8ටද? එහෙනම් ඕ දායලා ඉන්නව මගේ පුතේ. අප්පා තියාගන්න පාඩම් කරන්නද? කොහොමද ළමයි ඉතින් නිදා ගන්නවා 7-8 වෙනකොට නේද? පාඩම් කරාම පස්සේ ගිනවම පාඩම් කරපන් කියෝ නේද? ආව් ඒව තමයි තාශිෂ්ඨත් ඉවරද නැහැ නේද? හොඳට විභාග කරනකොට ඉස්සරහ අපිට ඕනේ. ඕගොල්ලෝ තමයි අපේ රටේ අනාගතේ. ඕගොල්ලන් හැදුණා අපිට ඒදි. ඕගොල්ලන් කියන දැන් රෑ 7-8 විතර අනේ අම්මේ මට දොයි මතයි කියනවා නේද? කියලා ආයෙත් එකම කියන අම්මේ මට චිව් බලයිට ඔයලට එක දෙන්න ඕනේ කියලා. ආම කියන මාරේ මගේ පුතේ කියලා එක්කන් ගිහිල්ලා ඒ කාර්යයක් කරලා අන්න මෙට්ටේ දාලා දෙනවා කොට්ටේ දාලා දෙන ඇඳ හදලා තිනවා මගේ පුතේ නිදාගනින් හෙට උදේටත් නැගිටින්න ඕනේ පාඩම් කරන්න. ඒක කියනවා නේද? ඕ මන් දන්නවා ඔක්කොම මාතෝ පාස් කරලා ආවේ. නේද? අම්මලා එහෙමයි පුතේ අපිට ආදරේ. අම්මලා කොච්චර දුප්පත් වුණත් ඕගොල්ලන්ට ලස්සන තැන් හදලා දීලා තියෙනවා නිදාගන්න. ඒව අමතක කරන්න එපා. ඒ ඕගොල්ලන්ගේ යහපත් අනාගතයක් කරගෙන යන්න තමයි අම්මලාගේ මේ වෑයම, තාත්තගේ මේ වෑයම, ඒ වගේම ඕගොල්ලෝ ගුරුවරුන්ගේ ඒ වෑයම. එහෙමනම් අපි සියලු දෙනා රැඳෙන්න යනවා. අපිට මේ වෙනකොට මගේ පොත විවාහ කරලා ගෙදර ඇවිල්ලා. මේ වෙනකන් අපි පස්සෙන් ඉන්න ඕනේ දෙමෝපියනි මේ දරුවන් පස්සේ. නැත්තම් අතින් ගිල්ලෙලි වුණොත් අද දරුවා කොහේ යනවද කියන එක අපි දන්නේ නැහැ. ඒක අපි මේ විශේෂයෙන් මේවා කියන්නේ. එහෙමනම් අපිත් රෑ 10 11 වර සියලු කර්තව්‍යයන් අමාර කළා. ඒ කර්තව්‍යයන් අමාර කළා. අපිත් යනවා නින්දට. අන්න රෑ 10ට විතර මේ ඉක්සිර කරුවෙක් කියනවා. අනේ සර් මට ටොයිලට් එකට යන්න ඕනේ පොඩ්ඩක් දොර අරින්නකෝ කියලා. දැන් මේ දොරවල් ඇරෙයිද? දොරවල් ඇරෙයිද? අන්න තවත් දුක. එහෙනම් දෙයියනේ මේ සිල කරුවා ඒ කාර්යය කරන්නේ කොහොමද? අන්නේ යාට දුන්නා බන්ධනාගාරගත වෙද්දී මුද්‍රා පෝච්චය. අන්න අර 4-5 දිනක් ඇතුළාන්තයේදීම ඒ කාර්යයත් කළා අර රුක්තරන්නේ මේකයි. ඒ කාර්යය කළා වහලා තියන්න ඕනේ. මේවයි තාම දුක. දැන් කොච්චර සුවඳක් මේ කාමරේ හමනවා ඇද්ද? ජීවන සුවඳ නේද? අනේ අර 3 දෙනා දැන් කොහොම බත් පිඟන් 3 කනවා ඇද්ද? ඕක තමයි ජීවිතේ. මේවා සමාජය දන්නේ නැහැ. ඇයි? මේවා සමාජගත වුණේ නැහැ. ඇයි? අපිට එදිනෙදා මුණ ගැහෙන්නේ සැකකරුවන්. ඒ කියන්නේ දින 7කට 14 වෙනි දිස්ත්‍රික්කයකට ගියේ සැකකරුවෙක්. ඒගොල්ලෝ ඉන්නේ මේ වගේ ශාලාවල් වල. ඒක කරවල දින ටොයිලට් එකකට යන්න ඒගොල්ලන්ට පුළුවන්. නමුත් මේ දඬුවම් ලැබූ සිරකරුවන් ගරු අධිකරණයක් වගේ. ඒගොල්ලෝ ඉන්නේ අඩි 6-9 කාමර. ඒ විතර මාත්‍යෙන් කියපු ටොයිලට් එකක් ඇතුලේ තියෙනවද? නෑ තව සුළු මොහොතකින් බලා ගන්න පුළුවන්. ඇත්ත දර්ශන පෙළ යද්දී.
මේ මාත්‍යෙන් කියපු දේවල් අපි මෙච්චර කාලයක් ඇව්වේ බොරු නේද කියන එක තවසුළු මොහොතකින් බලා ගන්න පුළුවන්. ඒක අපි මේවා සමාජගත කරගන්න. අපිට එල්ලුම් ගහට ගිය කෙනෙක් කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ජීවිතාන්තෙට ගිය කෙනෙක් දකින්න හම්බෙන්නේ නැහැ. සමහර විට අවුරුදු 10ට 15ට ගිය කෙනෙක් කලාතුරකින් හම්බ වෙන්න ඉඩ තියෙයි. නමුත් මම දැන් සමාජයෙන් අහනවා ඒ කිසි කෙනෙක් කියලා තිබුණාද අනේ මචං මේ බන්ධනාගාරය කියන්නේ මේකක් මේ වගේ දුකක් මේ වගේ කටුකක් බලනම් වැරදි කරන්න එපා කියලා මේ සමාජයට කියලා දුන්නා. කාටද කියලා තියෙනවා? හා? කියලා තියෙනවා නෑ කියලා ලැජ්ජයි. එහෙනම් එච්චර දුකක් මේ බන්ධනාගාර වල බීන්නේ. ඒක අපි මේ මුල සිට පැහැදිලි කරේ මේ බන්ධනාගාරයේ තියෙන කටුකක් නේද? එහෙමනම් කෙටියෙන් හෝ දැනගත්තා මේ බන්ධනාගාරය තුල කොපමණ දුකක් කොපමණ කටුකක් ඇද්ද යනවා. දැන් බලන්න ඕනෙද එල්ලාමත් ආකාරය ඕන පරි මෙන්න මේ ආකාරයෙන් එල්ලුම් ගන්න නියම උසර කරුවා කල් ගත කරනකොට ඒ කාලේ මේ ආකාරයෙන් කල් ගත කරද්දී එයාගේ දිනෙන් දින මෙයාගේ දඬන කාල සීමාවේ කියන්නේ එල්ලුම් ගහ වෙත එන දිනේ දක්වා ළඟා වෙනවා. අන්නේ ළඟා වෙනවත් එක්කම අපි මෙයාව දැනුවත් කරනවා දින 7කට කලින් අපි මෙයා දැනුවත් කරනවා ඔබ අහවල් දවසේ එල්ලා මරනවා. දවස් 7කට කලින් තමයි මෙයාව අපි දැනුවත් කරන්නේ. අන්නේ දැනුවත් කිරීමත් සමගම වැලිගඩ නම් මේ එල්ලුම් ගහක් නිර්මාණය කළ තියෙන මේ බන්ධනාගාර සංකීර්ණේ වැලිගඩ බන්ධනාගාරයේ චැපල් කියන අංශයේ C3 කියන කොටසේ අවසන් අදියරේ. එතෙන් පටන් 7 වෙනි කාමරේට මෙහාට 7 වෙනි කාමරේට දාලා මෙයාව වහනවා. වහලා තියනවා. අන්න එහෙම තමයි අපි යාගේ හිතා ගන්න. මොකද අපිට කෙනෙකුට මූණට කියන්න පුළුවන් ඔබ හිත මරනවා ලෑස්තිව මැරෙන්න කියලා. කියන්න පුළුවන්ද කෙනෙකුට? යාගේ එක්ක පපෝමාරක් කරේ මෙයා අසනීප වෙන්න පුළුවන් බරපතල දේශයක් නැත්තම් මැරෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න. මොකද ගරු අධිකරණයක් එවකට ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒක වළක්වාගෙන එයාට දෙනවා දින 7ක කාල සීමාව. අන්න දෙයියනේ දින 7ක වරම් තියාගෙන ජීවත් වෙන්න වරම් තියාගෙන මෙයා යනවා 7 වෙනි කාමරේට. 7 වෙනි කාමරේට දීලා දවස් ඉදිරියට ගෙනවා. ගන්නවා එළියට ඊළඟ දවසේ අරවක උඩ දොරේ එළියට ගන්නවා 6 වෙනි කාමරේට දානවා වහනවා ඊළඟ දවසේ එනවා එළියට ගන්නවා 5 වෙනි කාමරේට දානවා වහනවා. ඒක බලා ගන්න පුළුවන් තවසුළු මොහොතකින් මේ ක්‍රියාවලිය කොහොමද කියන එක ඇත්ත සැටි. එහෙමනම් මෙයාව එහෙම දාලා වහලා ඉදිරියට ගෙනවා. 6යි 5යි 4යි 3යි 2යි 1යි නොදෙනිමත් වෙනවා මේ අවසාන කුටියට මෙයා. මෙන්න මේ අවසාන කුටියේ ඉන්න මේ සිරකරුවාගේ අපේ විශේෂ ක්‍රියාකාරකම් කීපයකට අපි මෙයා බාධා වෙනවා. පළවෙනි ක්‍රියාක්‍රම තමයි මෙයාගේ බර මෙන ගැනීම. බර ඉතාම වැදගත්. අන්නේ බරට හරියන්න වැලි අරගෙන වැලි පොට්ටයක් පහා ගැනීම තමයි අපේ පළවෙනි කාර්යය. මෙයාගේ බර සමාන වැලි පොට්ටයක් සාදාගෙන. අන්නේ මෙයාගේ බර 50ක් නම් ඒ 50ට හරියන්න වැලි අරගන්නවා වැලි පොට්ටයක් හදාගන්න. ඊට පස්සේ මෙයාගේ උස මැන ගන්නවා. බරහා උස. මෙන්න මේ බරහා උසට ලැබෙන අපිට දත් සටහන. අන්නේ සටහනට අනුව තමයි පසුදින මෙයාව එල්ලන කමේ උස් පහත් කරන්නේ. ඒ කියන්නේ බර වැඩි කෙනෙක් වැඩි ඉන්නෝනේ මේ මට්ටමේ ඉඳන් කෙටි දුරක් බර අඩු කෙනෙක් නම් ඊට වඩා වැඩි දුරක්. ඒක විග්‍රහ කරලා තියෙන රාත්කල් 200ක් නම් මේ බර පුද්ගලයා මේ මට්ටමේ ඉඳලා අඩි 5ක් වැඩි යුතුයි. මෙයා රාත්කල් 112ක් නම් මේ බර පුද්ගලයා මෙයා වැටෙන්න ඕනේ මේ මට්ටමේ සිට අඩි 8මාරක් පාදලා. මෙන්න අඩි 5ත් අඩි 8මාරක් අතර පාරතක ඒක තමයි එදා සෑම සිනහවකම එල්ලන බැරුවේ. එවනම් එදා අවසාන දවසේ එල්ලන බරපොසට කරව වැටුවා. එයාගේ බර රාත්කල් 115යි. එයාව වැටුණා අඩි 7යි අඟල් 11ක් 15 දිනින්. ඒක බලා ගන්න පුළුවන් තවසුළු මොහොතකින් ඒ දත්තයන් සියල්ලම ඇත්තෙන්ම ගහේ අදලත් සටහන් කරලා තියෙනවා. එහෙමනම් එයා වැටෙන කාල සීමාව අපි තීරණය කරගත්තා. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? අන්තිම දවස ගැන. මෙන්න මේ අවසාන දවසේ අවසාන මේ කාලෝරාත්‍රිපේදී අපි අපේ දෙපළසින් මෙයාගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න සූදානම්. ඕනම කෙනෙක්ගේ අවසාන කැමැත්තක් කියන එක තියෙනවා. ඒකත් ඒ පුද්ගලයාට ආйти. එහෙනම් අවසාන කැමැත්ත අපි ඉෂ්ට කරලා දෙන්න දැන් සූදානම්. මෙයා අවසාන දවසේ ඉන්නනවා නම් සර් මට රසවත් ආහාර වල ගෙනත් දෙන්න මට හෙටින් පස්සේ කන්නම් වෙන්නේ නැහැ කියලා. එයා කියනවා නම් අපි ඒක ගෙනත් දෙන්න සූදානම්. මෙයා ඉන්නනවා නම් එයා බන්ධනාගාර ගත වීමට පෙර හොදට බීපු පුද්ගලෙක්. එන්නලා සර් මට බොන්න බෝතලයක් ගෙනත් දෙන්න වතුර. එහෙනම් මොනවද ඉල්ලන්නේ මේ?
ආරක්කු දෙනවද බන්ධනාගාරයට තහනම් දෙනවද? දෙනවා. මම මොන්නත් කියලා ඉච්චර පෙරේතනේ. දෙනානේ. ඒවට යොමු වෙන්න එපා විශේෂයෙන් දරුවන්ට මම කියන්නේ. අම්මා තාත්තා කියන දේ පිළිබඳ ඉන්න. ඒක අපිට ඕනේ. මගේ දරුවත් එහෙමයි අදට. ඕන දෙයක් අපිට ඇවිල්ලා කියනවා. පාසලේ වෙන සියලුම දේවල් මට නැත්නම් අම්මට කියනවා අම්මා මට රැයට කියනවා. මම යනකොට රැය වෙනවා. එහෙමයි අපි යාළුවෝ වගේ ඉන්න ඕනේ. එහෙමනම් මෙයා ඉතන මත්පැන් දෙනවද? බෑ. තහනම්. නමුත් මෙයාගේ ඒක නම් ඉල්ලන්නේ අපි දෙනවා අපේ වෛද්‍යවරයා අනුමත කරන අවුන්ස් ප්‍රමාණය පමණක්. මෙන්න මේ අවුන්සය මොහුට ලබා දෙනු නැත්නම් මේ අවුන්ස් දෙක මොහුට ලබා දෙනු එපමණයි. අවුන්සය කියන්නේ කොහොමද ප්‍රමාණය? අන්න එච්චරයි. එහෙමනම් මෙයාට දෙන හැබැයි වෛද්‍යවරයා කිසි විටකත් මෙයා පරීක්ෂා කරලා බලලා කිව්වොත් මෙයා හෙට එල්ලුම් ගහට නියම උස්සන කරුවේ. ඒ නිසා මත්පැන් දීම සුදුසු නැහැ කියලා අපේ වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කරොත් ඒ දේ විතරක් මෙයාට ලබා දෙන්නේ නෑ නැත්නම් ඒකත් මෙයාට ලබා දෙනවා. හරි. දැන් මෙයා කෑව බිව්වා. තවත් ඉල්ලීම් ගණනාවක් ඉල්ලනවා. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? හා? අන්තිම දවස ගැන. අවසාන දවසේ අවසන් මේ කාල හෝරා කීපෙදී මෙයාට මෙයාගේ කාව දකින්න කාව බලන්න දැන් මෙයාට උමනා වෙයි. කාව දක්කේද පුතේ? හා? ඇහුන්නේ අම්මා යාත්තයි. හා? එන්නේ හයියෙන් කියන්නකො පුතේ. අම්මවයි වෙන කවුරුත් නෙමෙයි. එදා සෑම සිර කවුරුත් නිලලා තිබ්බේ එයාගේ බිරිඳ දරුවෝ නෙමෙයි. අම්මා ගෙනත් දෙන්න බලන්න. අන්න ඒක අපි කියන්නේ අම්මා තාත්තා කියන දේ අහන්නේ කියලා. ඒ වගේම ගුරුවරු කියන දේ අහලා හොඳට හැදෙන්නේ. මෙයාට මතක් වෙනවා කොච්චර ගැහුවත් අම්මව. මෙයා ඉන්නේ අම්මව. මෙයාට පෙන්වන්නේ ළඟම ලේ ඥාතින් විතරයි. අම්මා තාත්තා දුවා හා බිරිඳ සහෝදර සහෝදරිය. වෙන කවුරුත් මෙයාට පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ පෙන්වන්නත් අපිට අවසරයක් තියෙන්නේ මෙයා කැමතුනොත් විතරයි. මෙයා අකමැති වුණොත් මට මගේ අම්මා තියා මට කාව බලන්න ඕනේ නෑ සර් මම හෙට එන්න උඩට යනවා කියලා මෙයා කිව්වොත් අම්මා ඉරගේ ළඟට අඬාගෙන ආවත් අපිට පෙන්වන්න අවසර නැහැ. මොකද මෙයාගේ සෝකෙමැත්ත තියෙනවා. මෙයාගේ හිත හදාගෙන ඉවර නම් මෙයාගේ ඥාති බලන්න ඕනේ නැහැ කියලා මෙයා කියනවා නම් අපිට පෙන්වන්න අවසරයක් නැහැ. මෙයාගේ සෝකෙමැත්ත තමයි මේ දේවල් පෙන්වන්නේ. දැන් මෙයා අම්මා තාත්තත් බැලුවා. කෑව බිව්වා. අවස් වෙනකොට තවත් ඉල්ලීම් ගණනාවක් ඉල්ලනවා දැන් මේ පුද්ගලයා. නිදහස් කරන්න සර් මාව. ඉල්ලයිද? අවසන් කැමැත්ත ඉල්ලයි දෙනවද? නෑ. එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ කරු අධිකරණ තීන්දුවක්. ඒකට පිටුපාන්න අපිට බෑ. ඒවන ඒ නියෝගයට පටහැනි දේවල් අපි මෙයන්ට ලබා දෙන්නේ. ඒ නියෝගයට අයිති දේවල් විතරයි අපි මෙයන්ට ලබා දෙන්නේ. එහෙනම් මේ දවසේ ඉතාම වේගෙන් ගෙවිගෙන යනවා. හවස වෙනකොට තවත් ඉතාම මානසිකීමක් මේ පුද්ගලයා ඉන්නවා. මොකද අපිට යම්කිසි කරදරයක් ප්‍රශ්නයක් මොකක් හෝ සිත් ඇවුලක් මේ අපේ සිතට ඇතුල් වුණොත් අපි ඒකට කොහාට සාහනය බලාපොරොත්තු යන්නේ? පන්සල්. ආයෙන් කියනකො පන්සල් පල්ලි මතක් වෙන්නේ ඔය දේ වෙලාවට විතරයි දෙන්නේ අපේ ජාතියේ. බොරු කියන්න ඕනේ ඒක තමයි ඇත්ත. මොකද මේ අපි නෙමෙයි කියන්නේ ළමයි. මේ කොළඹ නෙමෙයි නේද? මං ඉන්නේ. නෑනේ කොළඹ නෙමෙයි. අපි ශ්‍රී ලංකාව පුරාම යනවා. කියන්න ගණගාටුවේ මේ කොළඹ දිග. අපි විශේෂයෙන් මේ වැඩසටහන් කරන්නේ මේක වසර දෙකකට පමණ පෙර මේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා පාසලක වැඩසටහන් කරා ඒ පැත්තේ. එදා හිටියා අතවසරේ ළමයි 25ක් විතර තමුන්ගේ ආගම අදහන්න ඒ දහම් පාසල් නොවන ළමයි. මම මුලින්ම අහන්නේ ඒ දේ. එක ළමයෙක්ගෙන් නැගිටවල ඇහුවේ ඇයි පුතේ දහම් පාසල් යන්නේ නැත්තේ? ඒ ළමයා එක හදින් කිව්වේ අනේ මගේ අම්මා යවන්නේ නෑ මාව දහම් පාසල්. අනේ එහෙම කරන්න එපා දෙමව්පියනි. අම්මේ තාත්තා එහෙම කරන්න එපා. අද දහම් පාසල් යවන්න ඉරිදට මේ අමතර පන්ති යවන්න එපා. තමුන්ගේ ආගම උගන්වන්න. ඒ ආගමික ස්ථානෙට යවන්න. ඒක වෙන්නේ නෑ අද. ඒක වෙන්නේ නෑ. තමුන්ගේ ආගම අදහන්න යවන්න. මේ ආගම දහම නැති ඉඳ තමයි අද මෙපමණ සංඛ්‍යාවක් අපරාධ වෙන්නේ. ආගමක් අදහන්නේ ඔහේ විභාගات යන්නේ අද. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා තමුන්ගේ ආගම අදහන්න යවන්න. අන්න දැන් තමයි මෙයාට ආගම මතක් වෙනවා කියන්නේ මේ අන්තිම මෝඩ්. දැන් තමයි ආගම මතක් කරන්නේ. මෙයා ආගම දාම ඇදවුවා නම් ඒ කියා දුන්න නිසි මාර්ගයේ මෙයා ගිහිලා තිබුණා නම් අද මෙයා මෙතනට ඇයිද?
නෑ ඉන්නේ නෑ. ආගම දාම ඇදෙව්වේ නෑ. ඒ කියා දුන් නිසි මාර්ගයේ ගියේ නෑ. ආගම දහමට පටයනිය වැරදි කළා ගරු අධිකරණයක් මගින් දඬුවම් ලැබලා අවසාන දවසේ මෙයාට මතක් වෙන මෙයාගේ ආගම. මෙයා මොනියාම ආගමේද අන්නේ ආගමික පූජකවරයෙක් බන්ධනාගාරේ තුලට ගෙන්නලා මෙයා ඒ ඉල්ලනවත් පිළිවෙස් සියල්ල කරන්න ඉඩ සලස්සන දෙනවා. මෙන්න මේ දවස ඉතාම වේගෙන් වීගෙන ගියා. අමාරු වුණා. දැන් මේ මොන දවසද උදා වෙන්නේ? හා? අන්තිම ඒ වෙන දවසට දැන් උදා වුණා. මෙන්න මේ පුද්ගලයන්ව ඒවකට එල්ලා මැරුවේ එදින උදෑසන 8යි පාට. පෙරවරු 8යි පාට මේ පුද්ගලයන් එල්ලා මැරෙන්නේ. අන්නේ 8යි පාට පැයකට පමණ පෙර අපි මෙතන තවත් ක්‍රියාවලියක් සිදු කරලා බලන්න ඕනේ. මොකද අපි පෙර දින හදාගත්ත මෙයාගේ බරට සමාන වැලිකොට්ටයක්. අන්නේ වැලිකොට්ටේ මේ අතර ගාලා දෙකොන් දුවදාලා මේ ඉවරය මේ අතර ක්‍රියාත්මක කරලා බලනවා. ඇයි අපි එහෙම බලන්න ඕනේ? වැඩ කරනවාද කියලා බලන්න ඕනේ ඇයි? එකපාරින් මරක් කෙල්ලලා මරන්න ඕනේ. ආපහු දෙපාරක් කෙල්ලන්න බෑ, නීතියක් නෑ. අධිකරණ නියෝගය තියෙන්නේ එකවර එල්ලා මරන. මෙන්න මේ නියෝගය තමයි ඒකට ලංකාවේ ක්‍රියාත්මක කරේ. අන්න ඒ නිසා බලන්න ඕනේ තව සුළු මොහොතකින් එල්ලන පුද්ගලයා අනිවාර්යෙන් එකපාරින් එල්ලලා මරන්න. එහෙමනම් අපි ඒක දැනගන්න ඕනේ. මෙයාගේ බරට සමාන වැඩි කොට එල්ලලා මේ අඩි ගාන පහතට යනවද? මේ කඹේ හොඳයිද? මේ liver එක වැඩ කරනවද? මේ පියන් දෙක නිසියාකාරයෙන් ඉවර වෙනවද? මේ වැඩ කරලා මේ පද්ධතිය මේ liver එක ක්‍රියාත්මක කරලා පස්සේ මේ පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළා. තව සුළු මොහොතකින් මේ එල්ලන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතක්ෂණපත් කරන බව අපි තහවුරු කරගත යුතුයි. ඒකයි අපේ රාජකාරිය. හරි අපි ඒක දැනගත්තා. තව සුළු මොහොතකින් අනිවාර්යෙන් මේ පුද්ගලයා ජීවිතක්ෂණපත් වෙනවා. ඒකේ කතාව දෙකක් නෑ. හරි. දැන් අපේ කටයුතු සම්පූර්ණයි. මේ කර්තව්‍ය හමාරයි. මෙන්න මේකට යම්කිසි කාල සීමාවක් අපිට මිඩංගුණ. තවත් සුළු කාල සීමාවක් තියෙනවා අපිට ඉදිරි වෙලා. මෙන්න මේ කාල සීමාව තමයි එවකට බන්ධනාගාරයේ තිබෙන අමාරුම රාජකාරිය. මොකද මේ පුද්ගලයා මේ මතට ගෙනෙන්නේ. මේක තමයි අමාරුම රාජකාරිය. ඊට පස්සේ අපි මෙන්න මේ අවස්ථාවේදී අපි යාට දෙනවා මෙන්න මේ විශේෂ දෙයක්. තව විනාඩි කිහිපයකදී මේ අතුම දෙනවා. මේ විශේෂ දෙයක් මේ අතුම නිර්මාණය කරන්නේ එදා වැලිකඩ නම් වැලිකඩ හිරගෙදර. බෝගම්බර නම් බෝගම්බර හිරගෙදර. ඒ කියන්නේ මේ රෙදි ප්‍රාදේශීය වෘන්ද කුලේ නෑ මම ඉස්සර මතක කරා. මේ රෙදි වලට අවශ්‍ය කරන අමු කමු නූල් ටික අපි පිටතින් ප්‍රාදේශීය වෘන්ද කුලේ අදටත් වෙනදි ගන්නවා. අදටත් මේ රෙදි කියන්නේ යන්නේ ඒ ආකාරයට. ඒ කියන්නේ 10න් 1 20න් 10න් 2 10න් 1යි 20න් 2යි කියන අමු කමු නූල් ටික ප්‍රාදේශීය වෘන්ද කුලේ මිලදීගෙන අපේ විවිධාංශයට දීලා ඒ සිර කරුවන් ලව්වා මේ රෙදි ටික වියලා ඒ රෙදි ටික යවුම් වංශයට දීලා මේ ඒ සිර කරුවන් ලව්වා මේ ඇඳුම මහලා මේ සහෝදර සිර කරුවන් විසින් මෙහාට එදා ලබා දුන්නා. අන්න එහෙම තමයි එදා ඒ අංශ දෙකට අපි මතක් කරේ. ඒ අංශ දෙකට කිව්වා දැන් ඇවිල්ලා ඉන්නේ සුළු දඬුවම් වලට තව දුරටත් පෙරදි කරලා ආවොත් එල්ලුම් ගහගෙන ආවොත් ඇඳුම මහන්නේ මේ ස්ථානයේ කියන එක තමයි එදා ඒ මතක් කරේ. එතනදිත් කිව්වා තව දුරටත් පෙරදි කරන්න එපා කියලා. තවත් එක් දෙයක් එදා සිද්ධ වුණා. මොකද්ද? පෙර දින මෙයාගේ බරමැන්න උසමැන්න. ඇයි ඒ? එයා ජීවත් සිටීදීම එයාගේ මිනි පෙට්ටිය හදන්න. අදාළ වඩු අංශයේ එයාගේ මිනි පෙට්ටිය හැදුවා. ඒ මෙයා අඩි 5 අංගල් හතර නම් අඩි 5 අංගල් හතර තමයි මේ මිනි පෙට්ටිය හදන්නේ. නිකන් ලෑලි පෙට්ටිය අංගලක්වත් වැඩි කරන්නේ නෑ. එහෙමනම් ඒ ලෑලි පෙට්ටියක් හදලා දෙන්න දැන් අපි ජීවත් සිටීදී අපේ මිනි පෙට්ටිය අපේ ඇතුළත් පහලා තිබුණොත් අපිට මොන කලයි උදා වේද. නමුත් එදා ඒ දේ සිද්ධ කළා. මේ ඇඳුවත් පහල ඉවරයි මිනි පෙට්ටිය හදලා ඉවරයි. දැන් මේ ඇඳුම දෙනවා. බලන්න තව සුළු මොහොතකින් මේ ඇඳුම දෙන ආකාරය කොහොමද කියලා. මේ ඇඳුම දෙනවා. මෙන්න ජන්තු දැන් මොකේ ඇඳුම? දැන් මේකත් ඇඳගෙන පාරෙන් එල්ලුම් ගහට කියලා දෙනවා ඇඳුම. ඇඳගෙන එයි නේද? සර් මගේ ඇඳුම දෙන්න මං ඇඳගෙන එන්නම්. කියයි නේද? අඳීද? අර ඇඳුම අඳීද? හා? නෑ ඇයි ඒ මරණයට? බයයි නම් වැරදි කරන්න එපා. අපි සමාජයේ කිල්ලන්නේ යන්නේ ඒකයි. මේ වැඩසටහන හරහා අපි කියන්නේ ඒකයි. බය නම් වැරදි කරන්න එපා. මේිට නෙමෙයි මේ වන්දනාගාරය ඉතාලපටුයි අමීරි. ඒකයි අපි කියන්නේ වැරදි කරන්න එපා කියලා. මෙයා අඳින්නේ නැහැ. අඳින්නේ නැත්තම් පල්ලෙන් හරි අඳවනවා වෙන කරන්න දෙයක් නැහැ. පල්ලෙන් හරි අඳවනවා. එහෙමනම් පල්ලෙන් හරි අඳුවත්
ජන්තු දැන් වරෙන් කාට කිව්වොත් එයිද? සර් මං ඉන්නම් පොඩ්ඩක් ඉන්න කියයි නේ. එයිද? නෑ එන්නේ නෑ. ඇයි අපි අපේ ජීවිතේට අපි අපේ ජීවිතේට ආදරේ වගේම තමයි මෙයා සිර කරු තුන මෙයා මිනිස්සෙක් මෙයාගේ ජීවිතේට ආදරේද ඊයනේ. මෙයා බලන්නේ තව දවස් දෙකක් සුමානේ මාසයක් අවුරුද්දක් ජීවත් වෙන නමුත් අපිට ඒකට ඉඩ තියලා නෑ. ඒ නිශ්චිත කාල සීමාවෙදී අපි මෙය අවසන් කළ යුතුයි. මෙයා ඇඳගත්තට පස්සේ ඉතාමත් කලබලකාර දැසෙනවා. මෙයාව පාලනය කරගන්න බැරි තත්ත්වයක් මෙයා උදා කරනවා. මේ ගෙදරේ කඩාගෙන යන්න පුළුවන් නම් ඒකත් ඔය එච්චර කරදර වෙනවා. ඇයි? මරණබිය කාඩුද නැත්තේ? අපරාධ කරනකොට මෙයා මේව හිතුවේ නෑ. මෙයාට ඒ වගේ දඬුවමක් සිදු වෙයි කියලා. මෙයාව එහෙනම් පාලනය කරගත යුතුයි මේ ස්ථානයට ගෙනීම සඳහා. එහෙනම් එයාව පාලනය කරගන්න අපි එයාගේ ඉනට දානවා මෙන්න මේ වඳපටිය. දාන විතරක් මදි. මේ ඉනට දාලා ඉවරලා මේ මාංශු දෙක අත් දෙකට දාලා ඉවරලා අත් දෙකත් ලොක් කරනවා මේ ලොක් දෙකෙන්. අන්න අර ආකාරයෙන් මේ සියලුම දෙනා දකින්නේ 1976 පෙර එල්ලු ගාඩන් නිවසේද කරුවන්ට පළතුරු බඳපටිය. මේ තුලත් එදා මිනිස් ජීවිත 500ක් විතර එදා බෙලි දීලා ඉන්නේ මේ තුල. මේ වැල්වට පවු නැහැ. මොකද එදා කරලා තියෙන මේ විකරලා තියෙන්නේ ඒ අපේ සමාජයට අහිත කර පුද්ගලයන්. වැරදි කර පුද්ගලයන්. මේ පෙරපල ජොබ් එක නැති කරලා දාපු එක. එහෙමනම් මේ ආකාරයට තමයි ඒකලම පාලනය කරලා තියෙන්නේ. තව දුරටත් පාලනය කරගත යුතුයි. ඇයි ඒ? අපේ නිලධාරීන් කියන මේව දාලා පාලනය කරගන්න පස්සර ගෙනින්න බෑ. අතර වරන් දානවා. ඇයි කකුල් දෙක නිදාස්? දානවා කකුල් දෙකට වතු කරපටිය දාලා කකුල් දෙකක් ලොක් කරනවා මේ ආකාරයේ විදිහට. ඒ මේ වෙනලා තියෙන බඳපටිය හා වලු කරපටිය දෙකම දාලා එල්ලපු අවස්ථාව. අන්න එනම් මේ විලංගු යෙදුවත් එක්කම අපිට අපේ ග්‍රහණයට මෙයාව හසු කරගන්න පුළුවන් වුණා. තව දුරටත් මේකෙන් බේරෙන්න පුළුවන් හැකියාවක් තියෙද මේ පුද්ගලයාට? නෑ බේරෙන්න බෑ. මේ යෙදුවත් එක්කම ශනිකෙන් මේ වේදිකාවට ගෙනෙනවා. ඒ ගෙනවත් එක්කම අල්ගොස්වා ගෙනවත් එක්කම හිස්සාවරේ දානවා. ගෙනට තුන්කු දානවා. රාජකාරී ස්ථානයේ මේ එළියට දානවා. මෙන්න මේ ගේන අවස්ථාවේදී ඒ වකට මේ සිරකරුවන් අපේ පැරණි නිලධාරීන් කියලා තිබුණලු මගේ අම්මා කියපු දේ යවුවා සර් මගේ තාත්තා කියපු දේ යවුවා අද මට මේ දේ වෙන්නේ නැහැ කියලා එල්ලුම් ගාට ගිය පුද්ගලයෝ එදා ලංකාවේ සිරකරුවෝ ඉඳලා තියෙනවා. ඒකයි අපි විශේෂයෙන් දරුවන්ට කියන්නේ අම්මා තාත්තා කියලා දේ අහන්න. හොඳින් හැදෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගුරුවරු කියන දේ අහලා ඉගෙනගෙන මේ රටේ යහපත් පුරවැසියෙක් වෙන්න එච්චරයි අපිට ඕනේ පුතේ. අපි ඒකයි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ. ඒවා අද අපිට ඔප්පු කරලා තියෙනවා. ඒ දුර පළාත්වල මේ විද්වාන් මුනිවරු, ගුරුවරු, මෑණිවරු, ගුරුපියවරු අපිට කතා කරලා කියනවා. අදට නම් මේ වගේ අද අපේ පාසල කියලා. ඒ වැඩසටහන පවත්වපු පාසල. ඒ දරුවෝ අපිට කියලා තියෙනවා. අනේ සර් මම අද විතර රස්සාව හොඳ රස්සාවක් කරනවා සර්ලා. එදා මං සර්ලා කියපු දේ අපිට අන්න එච්චර අපිට ඕනේ. ඒ සතුට විතරයි අපිට තියෙන්නේ. නැත්නම් මේකෙන් අපිට අත්දැකීම් නැහැ. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ මෙන්න මේ මට්ටමේදී. ඒවා පැහැදිලි කරන්නේ. එහෙනම් මෙයාට මේ දැන් සියලුම වෙලංගු යදලා තියෙන්නේ. මෙතනට ගෙනාව හිස්සාවර දැම්ම කෙරට තොණ්ඩු වැටුණා. අල්ගෝස් යනගේ රාජකාරී ස්ථානයේ. හරියටම 8යි පාට එදා මේ දණ්ඩනය ලංකාවේ සිදු කරා. හරියටම 8යි පාට වෙනකොට අපේ මේ නිලධාරි මණ්ඩලම සැදී පැහැදිලි සිටියුතුයි. වන්දනාගාර ප්‍රධාන අධිකාරිතුමන් ප්‍රධාන අධිකාරිතුමන් හා ඉල්ලුම් ගන්න නියම සිරකරුවේ ගරු අධිකරණයක් මගින් බන්ධනාගාර ගත කරද්දී අපේ නිලධාරි දෙදෙනෙක් විසින් බාර ගැනීමක් කරනවා. මෙන්න මේ නිලධාරි දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ අවස්ථාවට ගෙනලා මොකද මේ නිලධාරිවරයා තමයි අපිට තහවුරු කරන්න ඕනේ. අහවල් ගරු අධිකරණයෙන් එල්ලුම් ගන්න නියමෝත්සන කරුවා තමයි අද මේ මැත්තේ සිටිගෙන ඉන්නේ කියන එක තහවුරු කරගන්න තමයි මේ නිලධාරිවරයාගෙන් දන්නේ බාරගත් නිලධාරියා. ඊට අමතරව ඉන්න ප්‍රධාන වෛද්‍යවරයා හා අල්ගෝසා දැන් සියලු කට සූදානම් කරලා දෙන්න. තව තප්පර කිහිපයක් හරියටම 8යි පහට අපේ අධිකාරිතුමා විසින් විජයකින් දැනුම් දෙනවා. විජයකින් දැනුම් දෙන්න කතා කරන්නේ මේ අවස්ථාවේදී විජයෙන් දැනුම් දෙනවත් එක්කම අල්ගෝස් සිත් කරන්නේ මේලිවරය මේ අතර ආධුනික පමණයි. දැන් බලාගන්න මේ පුද්ගලයාට මොකක්ද වෙන්නේ කියලා. 1976 ජූනි 23 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් වතාවට එල්ලීමක් සිදු කළා. එදා එල්ලුවත් තිස්සමහාරා ප්‍රදේශයේ යෝධ කණ්ඩියේ චන්ද්‍රදාස ජයසිංහ නෝත් හොඳ පපුවා කියන පුද්ගලයා. එදා ඌ එල්ලුවේ මේ ආකාරයෙන්මයි අද මේ පුද්ගලයන්නේ එයාගෙන මොකද මේකේ ක්‍රියාකාරීත්වයත් වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාරවල එල්ලුම් ගස්සන ක්‍රියාකාරීත්වයත් එක හා සමානයි. හරියට මටයි බයි ඒ නියෝගය දෙනවත් එක්කම මෙයා කරලි ඉවරයි.
ෂණිකයෙන් වැඩෙනවා. ඇහි පිය ගහන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. තප්පරෙන් 4න් එකයි. තප්පරෙන් 4න් දී කාල සීමාවකදී මේ පුද්ගලයා මෙයාගේ බර අනුව අඩි 5ත් අඩියට අමාරත් අතර පහතකට ඉතාම වේගයෙන් වැඩෙනවා. එක එල්ලේ කඩාන වැටෙනවා. මෙන්න මේ වැටෙන වේගයට තමයි මෙයාගේ කුකුල් ගණ්ඩක් සුසුනාවක් කරලා ගිහිල්ලා මේ පුද්ගලයා ජීවිතක්ෂයටපත් වෙන්නේ. නමුත් අපි මේ ආකාරයෙන් මේ පුද්ගලයන් එල්ලලා තියෙනවා. ඇයි එදා ගරු අධිකරණයක් මගේ එදා තීන්දුව දුන්නේ දිවිසින්දරතේ ජීවිතය නැතනතුරු එල්ලා තබනු එල්ලා මරණු මෙන්න මේ නියෝගය තමයි එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ. ඒ දන්නේ නැහැ අපි එල්ලලා මරුණාද නැද්ද යනවා. අන්නේ අවස්ථාවල තමයි අපේ වෛද්‍යවරයා ඉන්නේ. වෛද්‍යවරයා පහත මාලෙන් ඇවිල්ලා මෙයා එල්ලිස් සිටියදීම මෙයා පරීක්ෂා කරලා බලලා අපිට වාර්තාවක් ලබා දී යුතුයි. එල්ලුම් ගහට ගිය මේ පුද්ගලයා ජීවිතක්ෂයටපත් වුණා. අන්න මෙන්න මේ වාර්තාව අපිට ලැබුණාට පස්සේ තමයි මේ තුන්වෙනි ගලවලා නැවතත් මේ පුද්ගලයන් ඉහළට ඔසවන්නේ නෑ. මේ පුද්ගලයාව පහත මාලෙන් අරන් ගිහිල්ලා මේ පුද්ගලයා ඉවසට බාර දෙයිද? බාර දීමක් කරයිද අපි? බාර දීමක් කරනවා බන්ධනාගාරණය ඉදිරියට පද්ධතියට යටත්ව කටයුතු කරනවා පමණක්. ඇයි මේ එල්ලුම් ගහට ගියේ කොයි වගේ පුද්ගලයෙක්ද? අපරාධය ඒගොල්ලෝ කරවතින් ගෙනෙන්නේ පාතින් ගෙනෙන්නේ හේවිසි ගන්න බෑ අමංගල සභාවට දෙන්න බෑ ಗುಣකතල කරන්න බෑ කිසිම ගෞරවයක් දෙන්න බෑ ගෙනියනවා නම් අදාළ බන්ධනාගාරයේ සිට ඇය දෙකක් ඇතුළත මේ අවසන් කටයුතු කරන්නත් ඕනේ ගෙනියනවා නම් ඇතුළත විතරක් මාර්ග කරන අවසර දෙනවා දාන පෙට්ටියෙන් නිකන් ලී පෙට්ටියක දාලා වලක් කොපල වල දාලා පොළොව සමතලා කරලා දාන්න ඕනේ අර කොත ගහන්න දෙන්නේ නෑ කොතක් ගන්නවනේ මොකටද කොතක් ගන්න හා මොකටද මේ කොතක් ගන්න අර යාගෙදර කරන කෙනා විදිහට අනේ අපිත් බල්ලෙක් කියන බල්ලා කියන අනේ ආවතාන්තර ගෙනා කාර් එක අපිත් කාර් එක එහෙමනේ එහෙනම් කොටක් ගන්නනේ කවුරුත් දැනගෙන හිටියද ඇයි මේ කොටක් ගන්න කියන එක අපේ අම්මලා තාත්තලා දැනගන්න ඕනේද හරි අපි මේ ජීවත් වෙන මිහි පිට පොළොවට පය තිබ්බට පස්සේ අපේ වත් මුදලකින් අපේ ධනයකින් හරි හම්බ කරගත් මුදලකින් අපිට මේ මිහි පිට පොළොවේ බිම් අංගලක් නැති වුණත් අංගලක් නැති වුණත් අපිට රියන් 4 අන්නේ රියන් 4 තමයි සනිග්‍රහණ කරන්නේ මේ මගේ ස්ථානය උස්සලා පෙන්නනවා රියන් 4 උස්සලා පෙන්නනවා මේ මගේ ස්ථානයේ මෙතන උඩින් යනවාද අපි කනත්තකදී ඒ උඩින් යනවාද නෑ අපි ඒක වටෙන් යනවා. එහෙනම් මෙයාට ඒ රියන් 4ක් තියා බිම්මංගලවත් අයිති නෑ. පොළොවට පස් කරා පොළොව සමතලා කරලා දැම්මා. එතකොට අපිට උඩින් හරි යන්න පුළුවන්. අන්නේ ගෞරවයක් දෙන්නේ නෑ. අන්න ඒකයි ඒ රියන් 4 තමයි ඒ අපි සනිටුවන් කරන්නේ. එහෙමනම් කිසිම ගෞරවයක් කරන්න දෙන්නේ නැත්නම් නිවෙස්වලින් ගෙනියයිද? ගෙනියන්නේ නෑ. අදාළ සුසාලුගේ අදාළ සුසාලුගේ අදාළ වන්දනාගාරයේ මගේ රජයේ වේදමින් වලදීමක් සිදු කරා. අපි පෙන්වන්න උත්සාහ ගන්න ඇදුවේ මේ දේ නෙවෙයි. වර්ධවා හිතන්න එපා. අපේ දෙපාර්තමේන්තුවේ ව්‍යායාම අපේ මේකේ අරමුණ මෙන්න මෙතන පැහැදිලි කිරීම හා මේ මතක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.